දැන් අවධානය විදෙස් පුවතක් වෙත. SpaceX ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත් වේ. ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් SpaceX යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව තිබෙනවා. යානය ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. SpaceX සමාගම විසින් සපයන ලද රොකට්ටුවකින් සහ කැප්සියුලයකින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා SpaceX සමාගම සිය දායකත්වය සැපයූ දෙවැනි අවස්ථාව මෙයයි. NASA ආයතනයේ වාණිජ්‍ය සැපයුම්කරුවන් සමග එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මගින් අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය නව යුගයක් කරා ගමන් කරමින් සිටී. මෙම මෙහෙයුමට එක් වූ ජපාන ගගනගාමී සොයිචි නොගුචි මීට පෙර සෝයුස් සහ ෂටල් දෘඩහංග යානාවලින්ද අභ්‍යවකාශගත වී තිබෙනවා. ඒ අනුව එකිනෙකට වෙනස් යානා වර්ග 3ක් අභ්‍යවකාශගත කළ ලොව දෙවැනි පුද්ගලයා ලෙස නොගුචි ඉතිහාසගත වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඒත් සමගින් සංදේශීය පෑන් පෑ පුවත් විකාශය අවසන්. යළිත් හමුවමු පසුරු 4:55 පෑන් පෑ පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. ආයිබෝවන් සුබ උදෑසනක් වේවා ඔබ සැමට. තෙරුවන් සරණයි සදහවත් පින්වත්නි. දෙවියන් සහිත වූ ලෝකයට එකම පිහිට වූ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාදය මේ සිරිලක් භූමියේ ප්‍රථම වරට ස්පර්ශනය වූයේ අදවන් දුරුතුමස පොහොය දිනකයි. ඉතින් එවන් වූ බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුවුණු දුරුතුමාසේ විශේෂ පෝදා වැඩසටහන් අද අපි සූදානම් කැලණිය රජමහා විහාරස්ථ භූමියේ සිට ඔබ වෙත සජීවීව සමීප කරන්නට. ඉතින් සදහම් මළුව ධර්ම සාකච්ඡාමය වැඩසටහන අද අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානමින් අද සාකච්ඡාමය වැඩසටහනට নমස්කාර පූර්වකව අපි ආරාධනා කළා අතිපූජ්‍ය මාවර්ලේ වත්තිය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. ප්‍රථමයෙන්ම ඔබ වහන්සේව මෙම ධර්ම සාකච්ඡාමය මණ්ඩපයට নমස්කාර පූර්වකව පිළිගෙන සිටිනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. තෙරුවන් ගුණ 24ක්. ඒ 24න් නව ගුණයක් වූ සංඝ ගුණ අයත් වන්නේ උතුම් ආර්ය වහන්සේලාට. ඉතින් වර්තමානයේ වෙද්දී මේ ආර්ය වහන්සේලාගේ ශාසනය එහෙමත් නැත්නම් මේ බුද්ධ ශාසනයේ ආර්ය මාර්ගයේ ගමන් කරන සංඝයා වහන්සේලාගේ ඇතම් සංඝයා වහන්සේලාගේ පවතින යම් දුශ්ශීලමය ගැටලුන් හේතුවෙන් අනාගතයේදී මෙම ධර්මයට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට බුද්ධ ශාසනයට යම්කිසි බලපෑමක් සිද්ධ වේවිද? ඒ පිළිබඳව අද අපි සදහම් මළුව තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද සදහම් මළුව ධර්ම සාකච්ඡාමය වැඩසටහනට මේ විදිහේ ආරම්භයක් ගන්නට මං හිතුවා. අපේ හාමුදුරුවනේ දැන් ඉස්සර කාලේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව මාස 3ක් එළඹෙද්දී ධර්ම සංගායනාවක් පැවැත්වුවා. ප්‍රථම ධර්ම සංගායනාව. ඉන් අනතුරුව දෙවන ධර්ම සංගායනාව ආදී වූ ධර්ම සංගායනාවන් කිහිපයක් මේ බුද්ධ ශාසනය තුල පැවැත්වුවා. ඉතින් මේ බොහෝමයක් සංගායනාවන් වලට පාදක වුණේ මේ දුස්සීල භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය. එහෙමත් නැත්නම් යම් ගැටලු සහගත ක්‍රියාවන් මේ බුද්ධ ශාසනයේ චිර පැවැත්මට නුසුදුසු තත්ත්වයේ පවතින ක්‍රියාකාරකම් හේතුවෙන්. ඉතින් මේ වන විට යම් ගැටලුකාරී තත්ත්වයක් මේ ශාසනය තුළ ඇති වෙලා තිබෙනවා. මා විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍ය නැහැ ඒ පිළිබඳව. ඉතින් නැතම් භික්ෂුන් වහන්සේලා කාමයට, ලෝභයට ආදී වූ මේ අකුසල් මූලයන්ට ගැටෙමින් පවතිනවා. ඒ භික්ෂුන් වහන්සේලා හේතුවෙන් මේ වර්තමානයේ ඇති වී තිබෙන යම් ගැටලුන්කාරී තත්ත්වයන් මොන විදිහකට අනාගත බුද්ධ ශාසනයේ චිරපැවැත්මට බලපායිද? ඔබ වහන්සේ මේ පිළිබඳව ඔබ වහන්සේගේ මතය මොකක්ද?
අපි කැමති ඒ පිළිබඳ ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට. බොහොමත් ස්තුතියි තුළ සම්බන්ධතාව ලබා දුන්නාට මම මේ අවස්ථාවේදී ඔබත් සමගින් සජීවීව සම්බන්ධ වන්නේ නවීනෙන් ඉදිවෙන කොළඹ සිනමන් ලයිෆ් සිහින නගරය City of Dreams හෝටල් සංකීර්ණ පරිශ්‍රයේ ඉදිරිපිට සිට. ශ්‍රී ලංකිකයා කියන්නේ ඈත අතීතයේ පටන්ම අලුත් දේවල් හොයාගෙන ගිය අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්නට පෙළඹීමක් තිබ්බ උද්‍යෝගයක් තිබ්බ ජාතියක්. ඉතින් ඒ තිබුණු උද්‍යෝගය ඉදිරි අනාගතයටත් භාවිත කරමින් අලුත් සමාජයේ මේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය තවදුරටත් ප්‍රගමනය කරාගෙන යනවස් වසර 7කට අධික කාලයක් පුරාවට මේ කොළඹ සිසාරා ගොඩ නැගෙමින් පැවතුණු මෙම සිනමන් ලයිෆ් City of Dreams හෝටල් සංකීර්ණය අද දවසේදී විවෘත කිරීමට තමයි සූදානම් පවතින්නේ. ඉතින් තවත් සුළු මොහොතකින් මෙම පරිශ්‍රයට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් සම්ප්‍රාප්ත වීමට නියමිතව පවතිනවා. ඉතින් එතුමන්ගේ ප්‍රධානත්වයෙන් තමයි අද දවසේදී මෙම City of Dreams සිහින නගරයේ හෝටල් සංකීර්ණ පරිශ්‍රය ජනතා අයිතියට පත් වෙන්නේ. අපි සූදානම් ඔබ වෙත සජීවීව එම උත්සවය ගෙනෙන්නට. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි මෙම හෝටල් සංකීර්ණය ගත්තොත් ඔබට පෙනෙනවා මේ ඉහළින් පෙනෙන නව ගෘහ නිර්මාණ ශිල්පය මෙම හෝටල් සංකීර්ණයට ආවේනිකයි. ඉතින් ඒ වගේම තමයි මේ සංකීර්ණය ගත්තොත් අධි සුකෝභෝගී කාමර 248කින් සමන්විත වන දැවැන්ත හෝටල් සංකීර්ණ පරිශ්‍රයක් තමයි මේ විදිහට අද දවසේදී මහජනතාවට විවෘත වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා විවෘත වීමෙන් අනතුරුව මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ නැවුම් වූ අත්දැකීම් රැසක් ඔබ වෙත ලබා ගන්නට පුළුවන්. ඉතින් ආරාධනා කරනවා පැමිණෙන්නට කියලා සිනමන් ලයිෆ් City of Dreams සිහින නගරයට සිහින නගරයේ හෝටල් සංකීර්ණයට. ඉතින් තවදුරටත් මේ පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙන දැනට ඔබෙන් සමුගන්නම්. සංදේශීය මාධ්‍ය ජාලය වෙනුවෙන් මම නිතුල පන්දිල්. නැවතත් ප්‍රධාන පාලක මැදිරිය වෙතට සම්බන්ධතාව